කතාවත් තියෙන අහලා තියෙනවද එයාගේ කටට නම් බ්‍රේක් නෑ කියලා. කටට බ්‍රේක් නැතුවලාම වෙන ප්‍රශ්න ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒ වගේම තමයි වාහනයක බ්‍රේක් නැති වුණොත් මොකද්ද වෙන්නේ කියන දේ ගැනත් මම ආයි ඔයගොල්ලොන්ට කියන්න ඕනේ නෑ. වාහනයක බ්‍රේක් පද්ධතිය හරියට තියාගන්න නම් most important fact එක වෙන්නේ මොකද්ද? බ්‍රේක් ඔයිල්. බ්‍රේක් ඔයිල් එකක් කියන්නේ මොකක්ද? බ්‍රේක් ඔයිල් එකකින් වෙන්නේ මොකක්ද? කොහොමද හොඳ බ්‍රේක් ඔයිල් එකක් තෝරගන්නේ? ඔන්න ඔය වගේ කාරණා ගොඩක් අපි පසුගිය සති දෙකේ කතා කළා. කොහොමද බ්‍රේක් ඔයිල් හරියට මාරු කරන්නේ? මේ විදිහ පියවරෙන් පියවර ඔයගොල්ලොන්ට පෙන්නනවා කියන එක ප්‍රායෝගිකව පෙන්නනවා කියන එක අපි පොරොන්දු වුණා. ඉතින් අද අපි මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. එහෙනම් මාත් එක්ක ඉන්නවා මැක්ලරන්ස් ලුබිකරන් ආයතනයේ චතුර කතිරාරච්චි සුපුරුදු මූණක් ඔයගොල්ලොන්ට දැන්. චතුර අපි මෙහෙම කතා පටන් ගමු. මංගාව තියෙනවා පෑනක් වගේ බ්‍රේක් ලික්විඩ් ටෙස්ටර් එකක්. අපි මෙතනින් කතාව පටන් ගමු. අනිවාර්යෙන්. ඔව් මේක ඇත්තටම බ්‍රේක් ඔයිල් වල ක්වොලිටි එක බලන. එහෙම නැත්නම් බ්‍රේක් ඔයිල් වල වතුර ක්වොන්ටිටි එක කොච්චර බලන්න පුළුවන්ද කියලා මෙෂර් කරන මේ පෑනක් තමයි ඇත්තට මේක පෙන් එකක් කියලා කියන්නේ. මම ඉතින් කලින් අපි කතා වුණා අපි උපදෙසුත් දුන්නා බ්‍රේක් ඔයිල් එක ක්වොලිටි එක බලන්න අවශ්‍යයි අත්‍යවශ්‍යයි අවුරුදු දෙකකට සැරයක්වත් බ්‍රේක් ඔයිල් එක මාරු වෙන්න ඕනේ කිලෝමීටර් 40000ක් ඇතුළතවත් බ්‍රේක් ඔයිල් එක මාරු වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ කියපු කාර්යය බලන්න පුළුවන් හරිම උපකරණය තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් එහාට ගිහිල්ලා බ්‍රේක් ඔයිල් ටෙස්ට් කරලා අපිට ක්වොලිටි එක බලලා හරියටම අයිඩියා එකක් ගන්න පුළුවන් බ්‍රේක් ඔයිල් වල තත්ත්වය මොකද්ද කියලා. හරි චතුර දැන් මට කියන්න ඔය ටෙස්ට් එකෙන් අපි ඇත්තටම කියන්නේ බ්‍රේක් ඔයිල් එක ටෙස්ට් කරනවා කියලා මොකද්ද බලන්නේ බ්‍රේක් ඔයිල් එකේ? ඔව් බ්‍රේක් ඔයිල් එක ටෙස්ට් කරනවා කියලා ඇත්තටම බලන්නේ මේකේ බ්‍රේක් ඔයිල් වල කොච්චර වෝටර් ක්වොන්ටිටි එකක් තියෙනවද කියලා. උදාහරණයක් විදියට දැන් අපි බ්‍රේක් ඔයිල් එකක් ගත්තොත් ඒකේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා මෙන්න මෙච්චර වෝටර් ක්වොන්ටිටි එකක් තියෙන්න පුළුවන් කියලා. කියන්නේ පාවිච්චි කරපු එකක. නමුත් මේක කාලයක් යද්දී මේකේ වෝටර් ක්වොන්ටිටි එක වැඩි වෙනවා. වෝටර් ක්වොන්ටිටි එක වැඩි වුණාට පස්සේ එතන ප්‍රශ්නේ වෙන්නේ ඒකේ බොයිලින් පොයින්ට් එක පහළට එනවා. අපි මේක ඉතින් කලිනුත් දැනුවත් කළා. ඉතින් මේක ඒකෙන් තමයි මෙෂර් කරන්නේ. හරි ඉතින් ඔයගොල්ලොන්ට අද කොහොමද හරියටම බ්‍රේක් ඔයිල් මාරු කරන්න කියන දේ ප්‍රැක්ටිකලි පෙන්වන්න අපේ ජීප් එකේ ස්පෝටාජ් එක ගෙනල්ලා තියෙන්නේ. ඒ වාහනයෙන් අපි ගත්තා බ්‍රේක් ඔයිල් ටික. අපි බලමුද ටෙස්ට් කරලා බ්‍රේක් ඔයිල් මාරු කරන්න ඕන තත්ත්වද තියෙන්නේ කියලා. අපි ටෙස්ට් එකේම බලමු ප්‍රැක්ටිකලි බලමු. ෂුවර්. ඇත්තටම මෙතන ඒකට එන්න කලින් පොඩි දෙයක් හයිලයිට් කරන්න ඕන තියෙනවා. ඇත්තටම මේ බ්‍රේක් ඔයිල් ටෙස්ට් කරද්දී අපි බොහොම කෑර්ෆුල් වෙන්න ඕනේ. මේකේ පොඩි ඩේන්ජරස් හැසර්ඩ් එකක් තියෙන හින්දා. ඉතින් ඒක නිසා අපි අනිවාර්යෙන් ඉන්ෂුවර් කරන්න ඕනේ බ්‍රේක් ඔයිල් එකක් කවදාකවත් පේන්ට් එකකවත් ඒ වගේම අත්වල තැවරෙන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕනේ. මොකද ඒකේ ඩේන්ජරස් හින්දා. ඒක කියද්දි තමයි මතක් වුනේ දැන් ඔයගොල්ලන්ට පේන විදිහට වාහනේ වටේටම කවර් කරලා තියෙන්නේ. ඔන්න ඔය හේතු හින්දා තමයි ඒක කරන්නේ. අර ආවට ගියාට බ්‍රේක් ඔයිල් ටෙස්ට් කරන්න බෑ. එහෙම කරන තැන් ඇති. හැබැයි හරියට පිළිවෙලට කරනවා නම් දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් මේක කොහොමද හරියට පිළිවෙලට කරන්න කියන දේ තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. හරියට පිළිවෙලට කරනවා නම් ඔයගේ පුංචි කාරණාත් ගොඩක් වැදගත්. හරි චතුර පටන් ගමු. හරි. ඔව් මේ තියෙන ස්ටෑන්ඩඩ් හොඳ බ්‍රේක් ඔයිල් ටෙස්ටර් එකක් මේක මාකට් එකේ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔටෝමොබයිල් ෂොප් එකකින්. ඉතින් මේ තියෙන්නේ මේ අපි අයින් කරපු බ්‍රේක් ඔයිල් ටිකක් මම මේ සාම්පල් එකක් විතර අරන් තියනවා මෙතන. අවුරුදු දෙකකට පස්සේ මේ තියෙන කන්ඩිෂන් එක තමයි මේකේ බලන්න පුළුවන්. ඇත්තට මෙතන දැන් අවුරුදු දෙකකට පස්සේ තමයි අපි ඇත්තට මාරු කරන්නේ. ඉතින් මේකේ බලා ගන්න පුළුවන් මේකේ මේ බටන් එක ඔබලා මෙන්න මේක ඔන් කරගත්තා. ඔයාලට පේනවා මේක ඔබපු ගමන් ඉමීඩියට්ලි මේක රතු පාට වුණා. රතු පාට වුණා කියන්නේ මේකේ වෝටර් ක්වොන්ටිටි එක සෑහෙන වැඩි. ඒ කියන්නේ තිබිය යුතු ක්වොන්ටිටි එකටත් වඩා සෑහෙන ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක ඒකින්ද තමයි මේක අපි මාරු කරේ. දැන් ඔයිල් එක මේක ඔබපු ගමන් ඔයාලට පේනවා මෙතන රතු වෙන්නම පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වෝටර් ක්වොන්ටිටි එක වැඩි වෙනවා කියන්නේ අර බ්‍රේක් ඔයිල් එකේ තියෙන තාපාංකය අඩු වෙනවා කියන එක නේද? අනිවාර්යයෙන්ම මේක දැන් මෙතනදී පෙන්නලා තියෙනවා. මේකේ 103ත් 4ත් අතර ප්‍රමාණයක් මේකේ වතුර ක්වොන්ටිටි එකක් තියෙනවා. ඒතකොට මේකේ වතුර ක්වොන්ටිටි එක වැඩි වුණාම අනිවාර්යයෙන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේකේ තාපාංකය පහළට එනවා. ඒතකොට මේක ඉක්මනට බොයිල් වෙනවා. ඒ කියන්නේ චතුර දැන් සාමාන්‍යයෙන් දැන් අපි බ්‍රේක් ඔයිල් එක මාරු කරනදී අපි ගෙනාවට පස්සේ අපි බලනනේ බ්‍රේක් ඔයිල් එකේ කොහොමද වෝටර් ක්වොන්ටිටි එක තියෙන්නේ කියලා. එතකොට මෙතනින් කොච්චර අගයකද තියෙන්න ඕන මාරු කරන්න ඕන මට්ටමක තියෙන්න. ඔව් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ මේ මාරු කරන්න ඕනේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් 103ත් 4ත් අතර ප්‍රමාණයක්. රතු වෙලා තියෙන ටික. රතු වෙලා තියෙන ටික තිබුණොත් අනිවාර්යෙන් මාරු කරගන්න කියලා තමයි තියෙන්නේ. අර කහ පාටට තියෙන්නේ මාරු කරන්න ළඟයි කියන එක. ළඟයි කියන හරියටම. දැන් ඒ කියන්නේ බ්‍රේක් ඔයිල් අලුතෙන්ම දැම්මොත් එහෙම මේකේ කොළ පාට ලයිට් එක විතරයි පත්තු වෙන්නේ. නමුත් මේකේ කාලයක් ගිහිල්ලා පොඩ්ඩක් කල් පාවිච්චි කරද්දී මේක යම්කිසි ප්‍රමාණයක් මේකට වතුර අවශෝෂණය කරගෙන මේක මැද ගානට තැඹිලි පාට වගේ කහ පාට එනවා. එතනින් එහාට ගිහිල්ලා තමයි අනිවාර්යෙන් මාරු කරන්න අවශ්‍ය වෙන්නේ. පොඩි සද්ද එනවා ගණන් ගන්න එපා. මොකද අපි ඉන්නේ සර්විස් ස්ටේෂන් එක. මේක ගැනත් විස්තර මම පස්සට කියන්නම්. හරි. අපි දැන් කතා කළානේ අලුත් බ්‍රේක් ඔයිල් එකක් ගත්තම ටෙස්ටරෙන් කොළ පාටට පෙන්වනවා කියලා. අපි ලොකීඩ් දාලා බලමුකෝ ලොකීඩ් බ්‍රේක් ඔයිල් එක එහෙම පෙන්නනවද කියලා. අනිවාර්යෙන්. තව මෙච්චර කියනවා මේක ක්වොලිටි බ්‍රේක් ඔයිල් එක. මේක තමයි ලංකාවේ තියෙන පරණම බ්‍රෑන්ඩ් එක කියලා. මේක බලමු.
ඇත්තට මේ අලුත්ම බ්‍රේක් ඔයිල් එකක් අලුතෙන්ම දැන් ඕපන් කරපු එක ලිඩ් එකකින් ගත්ත එකක් මේ තියෙන ඔයාලට පේනවා ඇති මේක කිසිම අවස්ථාවක මේක රතු පාට වෙන්නේ නැහැ මේක දැන් අරපු බ්‍රේක් ඔයිල් එකක් හින්දා මේක කොළ පාටින් විතරයි පෙන්වන්නේ ඒ කියන්නේ මේකේ වෝටර් ක්වොන්ටිටි එක නියර් 0 එහෙම නැත්නම් බිඳුවයි මේක නිසා තමයි අපි පැහැදිලිව හයිලයිට් කරන්නේ හැමදෙස්සම හැම එක්කෙනාටම මේ ඔයිල් එක මෙන්න මේක හින්දා තමයි මාරු කරන්න කියලා බ්‍රේක් ඔයිල් වෙලාවට හරි දැන් ඔන්න වෙහිකල් එකේ බ්‍රේක් ඔයිල් ගත්තට පස්සේ ඒකේ වෝටර් ක්වොන්ටිටි එක වැඩි රෙඩ් කලර් තමයි ටෙස්ට් එකනුත් පෙන්වන්නේ ඒ කියන්නේ වෙහිකල් එකේ බ්‍රේක් ඔයිල් මාරු කරන්න කාලේ ඇවිල්ලා චතුර දැන් අපි එන වැඩේ ප්‍රැක්ටිකලි පටන් ගමු චතුර මට කියන්න පළවෙනි ස්ටෙප් එක මොකක්ද බ්‍රේක් ඔයිල් එක මාරු කරන්න යද්දී ස්ටෙප් එකේ ඉඳලා අපි වැඩේ ඉවර වෙනකම කතා කරගෙන යමු. බ්‍රේක් ඔයිල් එක මාරු කරන්න ඉස්සෙල්ලා කිව්වා වගේ අවශ්‍ය කාලය ආවට පස්සේ අපි ඒක වර්ක්ෂොප් එකට අරන් යන්න ඕනේ ස්ටෑන්ඩඩ් වර්ක්ෂොප් එකකට අරන් ගිහලා ඉවර වෙලා ඇත්තටම සේෆ්ටි රෙගියුලර් සේෆ්ටි අවශ්‍ය දේවල් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි බ්‍රේක් ඔයිල් එක මාරු කරන්න කලින් මුලින්ම බ්‍රේක් ඔයිල් එක අර පින්නුවා වගේ ටෙස්ට් කරලා මුලින්ම බලන්න ඕනේ බ්‍රේක් ඔයිල් කැප් එක අරලා මේ ටෙස්ටර් එකෙන් දාලා බලනවා බ්‍රේක් ඔයිල් දැනට තියෙන ක්වොලිටි එක කොහොමද කියලා. ඒතර ක්වොලිටි එක බැලුවට පස්සේ ඒක අනිවාර්යෙන් පෙන්වන්නේ ඒතර ඒ අදාළ කාලය ඇතුළත කොළපාට වෙලා පෙන්වන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඊට පස්සේ ඔයිල් මාරු කරන ප්‍රොසෙස් එකට යනවා. අපි මුලින්ම කරන්නේ මේක ඇතුළේ තියෙන ඔයිල් ටික අයින් කරන්න ඕනේ. මේ බ්‍රේක් ෆ්ලුයිඩ් ටික අයින් කරන්න ඕනේ. ඉතින් ගොඩක් වර්ක්ෂොප්ස් වල දැන් අලුතෙන් ගොඩක් නවීනීකරණය වූ වර්ක්ෂොප්ස් තියෙනවා. ඒ වර්ක්ෂොප්ස් වල ගොඩක් වෙලාවට මේ ඔයිල් අයින් කරන්න සක එකක් තියෙනවා. ඉතින් මේ සක එක යූස් කරලා ඉවර වෙලා අපිට මේක ඔයිල් ටික අයින් කරන්න පුළුවන්. ඒකේ තියෙන හැම බිඳුවක්ම අයින් කරගන්න ඕනේ මේ සකර එක දාලා ඉවර වෙලා. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා අපි ඊට පස්සේ මේ රිසර්වර් එකේ තියෙන ඇන ටික ගලවලා මේ රිසර්වර් එක අපි එලියට ගන්න ඕනේ බ්‍රේක් ඔයිල් රිසර්වර් එක එලියට ගන්න ඕනේ අරගෙන ඉවර වෙලා මේක අපිට පුළුවන් නම් හොඳට හොදන්න ඕනේ හොඳට හොදන්න ඕනේ හොඳට හොදලා ඉවර වෙලා මේකේ වතුර යන්න ඇත්තටම රෙදි කෑල්ලකින් පිහදාලා විතරක් මදි මේකට හොඳට හුලං අල්ලන්න ඕනේ හුලං අල්ලලා මේකේ වතුර පොඩ්ඩක්වත් තියෙන්නේ නැති ලෙවල් එකට ආවට පස්සේ ඔන්න මේක ආයි අපි එතනට හයි කරන්න ඕනේ ඊට පස්සේ එහෙම හයි කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි මේකට අවශ්‍ය ඔයිල් ටික දාන්න ඕනේ මේකට අවශ්‍ය අලුතෙන්ම කඩපු බ්‍රේක් ඔයිල් ටික ලීටරයක් නැත්නම් අර ලෙවල් එකට එනකන් මේක දාගන්න ඕනේ දාලා ඉවර වෙලා එතනින් එහාට ගිහිල්ලා බ්‍රේක් ඔයිල් දාලා විතරක් හරියන්නේ නැහැ මොකද හේතුව මේකේ අපි දැන් බ්‍රේක් ඔයිල් අයින් කළේ මේ රිසර්වර් එකේ තියෙන ඔයිල් ටික විතරයි නමුත් මේකේ ලයින් වල බ්‍රේක් ලයින්ස් වල ඒ කියන්නේ ලයින් එක දිගේ ඒ පරණ ඔයිල් ගොඩාක් ප්‍රමාණයක් රැඳිලා තියෙනවා ඊට අමතරව ABS යුනිට් වලත් ඇතුලේ ඒ පම්ප් ඇතුලේ පම්ප් ගාවත් බ්‍රේක් ඔයිල් ලොකු ප්‍රමාණයක් රැඳිලා තියෙනවා ඇත්තටම බ්‍රේක් ඔයිල් මාරු කරද්දී ගොඩක් කට්ටිය කරන වරදක් තමයි එයාලා හිතන්නේ මේ රිසර්වර් එකේ තියෙන ඔයිල් ටික විතරක් මාරු කරාම ඇති එතනින් එහාට ගිහිල්ලා මේ ලයින් වල තියෙනවා අයින් කරන්න ඕනේ නැහැ ඇතම චතුර එතන මොකක් කර තියෙන දැගෙන පරණ බ්‍රේක් ඔයිල් අලුත් බ්‍රේක් ඔයිල් මික්ස් වුණාට පස්සේ එතනින් පොඩි ඉෂුව එකක් එනවා නේද අනිවාර්යෙන්ම ඉතින් දැන් අපි බ්‍රේක් ඔයිල් අයින් කරන්නත් ප්‍රධානම හේතුව තමයි අර වතුර ක්වොන්ටිටි එක වෝටර් ක්වොන්ටිටි එක වැඩි වීම. ඉතින් අපි අලුතෙන් දාන බ්‍රේක් ඔයිල් එකත් එතකොට අනිවාර්යෙන් මේ සවුත් වෙන්න බලනවා ඉක්මනටම අරකේ අර ලයින් වල තියෙන වතුරයි ඔක්කොම එකතු වුණාට පස්සේ. ඉතින් ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි බ්‍රේක් ඔයිල් මාරු කරද්දී අර ලයින් වල තියෙන සියලුම දේවල් අයින් කරන්නත් අවශ්‍යයි. ඉතින් ඒක නිසා තමයි අපි අද දැන් රිසර්වර් එකට බ්‍රේක් ඔයිල් පුරවලා ඉවර වෙලා ඊට පස්සේ අපි බ්‍රේක් නිපල් එක ගාවෙන් අනිවාර්යෙන් මැෂින් එක දාලා ඉවර වෙලා අපි සක් කරනවා. සක් කළාට පස්සේ අර ලයින්ස් වල තියෙන ABS යුනිට් ගාව තියෙන සහ ඒ ලයින්ස් වල තියෙන පරණ ඔයිල් ටික ඔක්කොම ඇදිලා යනවා. මේක එකපාරට කරන්න බෑ. සමහරවිට ඒ කියන්නේ රෝදෙන් රෝදෙට යන්න ඕන. රෝදෙන් රෝදෙකට යන්න ඕනේ. ඒතර රෝද හතරක් ගාව අනිවාර්යෙන් එක රෝදෙක විනාඩි 3ක් 5ක් අතර ප්‍රමාණයක් කාලයක් ඒ බ්‍රේක් ඔයිල් එක සක් කරලා එළියට ගන්න ඕනේ. එතකොට ඒ සියලුම දේවල් ටික එළියට එනවා. ඊට පස්සේ අතර මොකද්ද වෙන්නේ? ඔව් බ්‍රේක් ඔයිල් එක සක් කරලා ගන්නකොට තවත් බලන්න ඕන අත්‍යවශ්‍යම දෙයක් තමයි එතන හුලං තියෙනවා. මොකද හේතුව මේ බ්‍රේක් ලයින් එක දිගේ හුලං තියෙන්න බෑ. මොකද අපි දැන් උඩින් ඇරලා ඔයිල් අයින් කළාට පස්සේ ඒ දිගට ඒ ඔයිල් තිබිච්ච තැන් වලට හුලං පිරෙන්න බලනවා. ඒක නිසා මේ හුලං තියෙන ටිකත් අයින් කිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි. නැත්නම් බ්‍රේක් පැඩල් එක පාගනකොට බ්‍රේක් වදින්නේ නැහැ බ්‍රේක් පැඩල් එක බහිනවා විතරයි වෙන්නේ. ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඔය කරගෙන යන ගමන්ම ඊට අමතරව බ්‍රේක් ඔයිල් වලින් එහාට ගිහිල්ලා තව ඔයාලා බ්‍රේක් ඔයිල් මාරු කරද්දී තව කරගන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි බ්‍රේක් කැලිපර්ස් සහ බ්‍රේක් ලයිනර්ස් චෙක් කරගන්න එක. මොකද ඒ වර්ක්ෂොප් එකටම සහ ඒ මෙකැනික්ටම ඒ දේ බොහොම ලේසියෙන් කරලා දෙන්න පුළුවන් දෙයක්. ඊට අමතරව මේ බ්‍රේක් කැලිපර් තත්ත්වය මොකද්ද? ලයිනර්ස් වල තව කොච්චර දුවන්න පුළුවන්ද? මොකද ඒවා ගෙවිලා තිබුණොත් එහෙම ඔයිල් මාරු කරාට වැඩක් වෙන්නේ නැහැ. ඔයිල් මාරු කළා කියලා විතරක් වැඩක් නැහැ. අනිත් එක තමයි ලොකු ඩැමේජ් එකක් වෙන්නත් පුළුවන්. මොකද ඒ ඩිස්ක් එකක් සහ ඩ්‍රම් එකක් සමහරවිට කැපෙන්න පුළුවන් ඒ අවශ්‍ය ප්‍රමාණයට ඒ බ්‍රේක් ලයිනර් එක තිබුණ නැත්තම්. ඉතින් ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි එතනින් එහාට ගිහිල්ලා තවත් අපිට බලන්න ඕන අත්‍යවශ්‍ය දෙයක් තමයි බ්‍රේක් ඔයිල් ලීක්ස් තියෙනවද කියලා ඒ කැලිපර්ස් ගාව සහ ඒ සිලින්ඩර්ස් ගාව අපි අනිවාර්යෙන් චෙක් කරන්න ඕනේ මේ වල වොෂර් වලින් බ්‍රේක් ඔයිල් ලීක් වෙනවද කියලා. එහෙම වුණොත්
අනිවාර්යෙන් මුලින්ම ඒක හදලා ඉන්න ඕනේ බ්‍රේක් ඔයිල් මාරු කරන්න කලින්. හරි ඔය ටික තමයි එහෙනම් චතුර බ්‍රේක් ඔයිල් මාරු කරන ස්ටෙප්ස් ටික නේද? ඔව් අනිවාර්යෙන්. මං හිතන්නේ ඕගොල්ලොන්ට හරිම කෙටි වෙලාවකින් ලොකු කතාවක් අපි කියලා දුන්න අපේ විශුවලයිස් ඔයගොල්ලොන්ට පෙන්වන ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේක කරන්න කියලා. ඉතින් චතුර ඊට පස්සේ තව දෙයක් තියෙනවා. දැන් මේක බලන වාහනයක් තියෙන කෙනෙක්ට චතුර ගත්තම චතුර මැක්ලරන් රුබ්ලිකන් ආයතනයේ සේවකයෙක්. එතකොට මේක ගැන හොඳ ටෙක්නීෂියන් කෙනෙක්. ඒක මම මුලින්ම කියන්න එපා. ආවට ගියාට කෙනෙක් නෙමෙයි ටෙක්නීෂියන් කෙනෙක්. එතකොට චතුර මොකද්ද මේ වාහනයක් තියෙන කෙනෙක්ට මේ බ්‍රේක් ඔයිල් මාරු කිරීම සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් දෙන උපදෙස්? උපදෙස් ඇත්තටම අපි දැන් කලින් මෙලත් කතා කරපු විදිහටම තමයි ඇත්තටම ප්‍රධානම හයිලයිට් කරන්න ඕනේ. අපි මේක විෂුවලිත් පෙන්නුවා මොකද්ද වෙන්න ඕනේ කියලා. අත්‍යවශ්‍යම දේ තමයි අවුරුදු දෙකක් හෝ කිලෝමීටර් 40000ක් ඇතුළත අනිවාර්යෙන් බ්‍රේක් ඔයිල් මාරු කරගන්න. මොකද මේක ෆේල් වුණොත් තමුන්ගේ ජීවිතේම අනතුරේ ඕන වෙලාවක වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒ වගේ අනතුරක් කරගන්න එපා. ඊට කලින් මේක මේ වගේ රිපෙයාර් එකක් සර්විස් එකක් කරගන්න කියලා තමයි කියන්නේ. හරි ඉතින් ඔය විදිහට තමයි අද අපි ඕගොල්ලොන්ට ගෙනාවේ කොහොමද හරියට බ්‍රේක් ඔයිල් එකක් මාරු කරන්න කියන දේ සම්බන්ධයෙන්. නම් චතුර බොහොම ස්තුතියි. අද දවස් අපිත් එක්ක එකතු වුණාට පාඩුවක් නම් උන්නේ නැහැ. වාහනේට ලොකීට්ම දාගන්න හැකියාව හම්බුණා. ඉතින් මතක් කරන්න ලොකී ගැන යන්න කලින් ලොකීට් කියන්නේ වසර 80ක් ලංකාවේ ඇතුළේ ලොකු ඉතිහාසයක් තියෙන බ්‍රේක් ඔයිල් එකක්. ඉතින් වාහනයකට හරි බ්‍රේක් ඔයිල් එකක් ක්වොලිටි බ්‍රේක් ඔයිල් එකක් තෝරගන්න එකේ වාසිය තියෙන්නේ ඕගොල්ලොන්ටමයි. ඒක ලෝ ක්වොලිටි බ්‍රේක් ඔයිල් එකක් වුණොත් ඒකේ තියෙන අවාසිය තියෙන්නේ ඕගොල්ලොන්ටමයි. ඉතින් අපි මතක් කරනවා අඩු මුදලට බාල බ්‍රේක් ඔයිල් එකක් තෝරගන්නවද ටිකක් පොකට් එකට දැනෙන්න ගාණක් වියදම් කරලා වැඩි මුදලකට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලොන්ගේ ජීවිතය ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් හොඳ බ්‍රේක් ඔයිල් එකක් තෝරගන්නවද කියන දේ ඔයා සතුයි. එහෙනම් ඉතින් සූදානම් වෙන්නේ අදට සමුගෙන යන්න කලින් තව පොඩි පොරොන්දුවක් ඉෂ්ට කරන්න තමයි හදන්නේ. මං කලින් සඳහන් කළා මෙතනට ආවට පස්සේ මේ ස්ථානය ගැන ඔයගොල්ලන්ට පොඩ්ඩක් විස්තරයක් කියනවා කියලා. මොකද මං දන්නවා මේක බලන්නේ වාහන වලට ආදරය කරන කට්ටිය, වාහනත් එක්ක ඉන්න කට්ටිය. ඉතින් මට හිතුණා මේ තැන ගැන ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියන්න. මේ අවට පහල ඉන්නවා නම් මෙතනට එන්න පුළුවන්. මොකද මෙතන හොඳ සර්විස් එකක් දෙන තැන. විස්තර මම ලබන සතියේ ඕගොල්ලොන්ට කියන පොරොන්දුව පිට සමුගෙන යනවා. මං ඉන්නේ මහේෂ් මෝටර්ස් එකේ. ලබන සතිය අපි හම්බෙමු මහේෂ් මෝටර්ස් එකෙන්. එහෙනම් ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න.